කොහොමද මගේ යාළුවෝ හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් හැමෝම හොඳින් පරිස්සමට ඇති කියලා මම හිතනවා. ඒ වගේම තමා A-level exam එකට කට්ටිය හොඳට මහන්සි වෙලා පාඩම් කරලා තමන්ගේ වැඩ ටික හොඳට මේ දවස් ටිකේ කරගෙන යන්න ඇති කියලා මම හිතනවා. ඉතින් exam එකට තව දවස් 10ක් වගේ කාලයක් තියෙන්නේ. එක්සෑම් එකට ඉතාම පොඩි කාලයක් තියෙන මේ දවස් ටික තමයි අපේ තීරණාත්මකම කාලය. මේ දවස් ටික අර්ථවත්ව අපි ගත කරේ නැත්නම් අපිට ජීවිතේ අපේ අනාගතේ අඳුරු වෙනවා. මොකද එක්සෑම් එක උසස් පෙළ විභාගය කියන්නේ අපේ ජීවිතේ තීරණාත්මකම කඩයිම. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි ඉස්සරහට මොනවද කරන්න ඕනේ, අපි ඉස්සරහට මෙතනින් පස්සේ අපි කොතනටද යන්නේ, ඒ වගේ දේවල් ඔක්කොම තීරණය වෙන්නේ මේ A-level exam එකෙන් පස්සේ. මම හිතනවා මගේ නංගිලා මල්ලිලා හැමෝම හොඳට exam එකට මහන්සි වෙලා පාඩම් කරනවා ඇති කියලා. දැන් කොටසක් කට්ටිය ඉන්නවා exam එකට තාම හරියට පාඩම් කරගන්න බැරි වෙච්ච කට්ටිය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා exam එකට දැන් රෙඩි වෙලා exam එක ලියන්න කිසිම බයක් නැතුව හොඳට exam එකට රෙඩි වෙලා ඉන්න කට්ටිය. ඔය කොටස් දෙකටම තමයි මම අද කතා කරන්නේ. දවස් 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත අපි හැම සබ්ජෙක්ට් එකකටම A එකක් දාගන්නේ කොහොමද? A3ක් දවස් 10න් A3ක් ගන්නෙ කොහොමද කියලා පොඩි මාස්ටර් ප්ලෑන් එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක සමහර කට්ටිය කියන්න පුළුවන් දවස් 10න් කොහොමද A3ක් දාගන්නේ, පිස්සුද, එහෙම කරන්න බෑ කියලා. ඒ වුණාට නෑ, ඔයාලට මේක හිතුවොත් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. ඔයාලට මම කියන විදිහට ඔයාලගේ වැඩ ටික කරගෙන ගියොත් අනිවාර්යෙන්ම ඔයාලට A3ක් දාගන්න පුළුවන්. ඒක ෂුවර්. මම ඔයාලට ටයිම් ටේබල් එකක් හදලා දෙනවා. ටයිම් එකත් එක්කම මොකද දැන් ඔයාලට ටයිම් හදාගෙන, ඒ කියන්නේ අපි මේ වෙලාවට හැරෙන්න ඕනේ, මේ වෙලාවට නිදා ගන්න ඕනේ, මේ වෙලාවට අපි ඉන්ටර්වල් එකක් ගන්න ඕනේ කියලා ඔයාලට දැන් ටයිම් ටේබල් හදා පාඩම් කරන්න ඔයාලට කාලයක් නැහැ. ඒක නිසා මම ඔයාලට ටයිම් ටේබල් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මම මේක සර්ලගේ වීඩියෝස් බලලා ගොඩක් සර්ච් කරලා තමයි මම මේ ටයිම් ටේබල් එක හදාගත්තේ ඔයාලට මේක කියනවා කියලා. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහට වැඩ කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේ දවස් 10 ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට A එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් සමහර කට්ටිය ඉන්නවා B3 මට්ටමේ කට්ටිය. ඒ වගේම B2යි C1 මට්ටමේ කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි මේ 2යි B1 මට්ටමේ කට්ටිය ඉන්නවා. ඉතින් මේ කට්ටියට B එකක් ගන්න හිතන් ඉන්න සබ්ජෙක්ට් එකට A එකක් දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම මේ කියන ප්ලෑන් එකට අනුව වැඩ කරොත් ඒක මට 100% ෂුවර්. හැබැයි ඔයාලා මම මේ කියන විදිහටම වැඩ ටික කරගෙන යන්න ඕනේ. මම කියන පිළිවෙලටම ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න ඕනේ. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට A3ක් දාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කතා කරා අපි මුලින්ම කරන්න ඕනේ අපේ සබ්ජෙක්ට් 3 අරගෙන ඒ සබ්ජෙක්ට් 3 අපිට සිලබස් එකේ තියෙන පාඩම් ඔක්කොම ටික, ඒ කියන්නේ අපිට 12 13 සිලබස් එකේ තියෙන පාඩම් ඔක්කොම ටික ඔයා කොලයක් අරගෙන ලියාගෙන යන්න ඕනේ. දැන් හිතන්න මම උදාහරණයක් කියන්න. සබ්ජෙක්ට් 1 කියලා හිතන්නකෝ. එතකොට අපි සබ්ජෙක්ට් 1 එක අරගෙන සබ්ජෙක්ට් 1 එකේ තියෙන ලෙසන්ස් ඔක්කොම ටික අපි කොලයක් නම් පල්ලහැට ලියාගෙන යන්න ඕනේ. ඕක තමයි අපි පළවෙනියටම කරන්න ඕනේ දේ. ඔයාලට මම කලින් වීඩියෝ එකේ මේක කිව්වා. ඒක නිසා මම හිතනවා ඔයාලා ඒක කරගෙන ඇති කියලා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට අපි ලෙසන්ස් ටික ඔක්කොම ලියාගෙන ඉවර වෙලා ඔයා බලන්න ඕනේ මම අර කලින් කිව්වා වගේම ඔයාට පුළුවන් පාඩම් ටික මොනවද, ඔයාට බැරි පාඩම් ටික මොනවද කියලා. ඊට පස්සේ ඔයාට කවර් වෙලා නැති, ඔයාට පාඩම් කරන්න ඉතුරු වෙලා තියෙන පාඩම් ටික ඔයා වෙනම කොලයක් අරගෙන ඒ ටික මාක් කරගන්න ඕනේ. ලිම් ඔයා ඒ දේ කරගෙන ඉන්න ඕනේ. ඔයාලා ඒ දේ කරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න. දැන් හෙට ඉඳන් අලුත් මාසයක් එන්නේ නොවැම්බර් මාසේ. ඒ නිසා නොවැම්බර් මාසේ ඉඳන් එක්සෑම් එක දක්වාම මම මේ කියන විදිහට වැඩ කරන්න. හරි. ඊට පස්සේ ඔයා දැන් මේ ලෙසන්ස් ටික අරගෙන ඔයාට බැරි ලෙසන්ස් ටික තියෙනවනේ. අපි හිතමු දැන් ඔයාට හැම සබ්ජෙක්ට් එකකින්ම ඔයාලට ලෙසන්ස් 5 ගානේ බෑ. ඒ කියන්නේ සබ්ජෙක්ට් 1 එකෙත් ඔයාලට තව පාඩම් කරන්න ලෙසන් 5ක් තියෙනවා. සබ්ජෙක්ට් 2 එකෙත් තව පාඩම් කරන්න ලෙසන් 5ක් තියෙනවා.
සබ්ජෙක්ට් 3 එකෙත් ඔයාලට තව පාඩම් කරන්න ලෙසන් 5ක් තියෙනවා කියලා. එතකොට ඔයාලට සම්පූර්ණයෙන්ම ලෙසන් 15ක් තව ඉතුරු වෙලා තියෙනවා පාඩම් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ඔයාලට පාඩම් කරන්න ඉතුරු වෙලා තියෙන ලෙසන්ස් ටික අරගෙන ඔයා මම මේ කියන ටයිම් ටේබල් එකට අනුව මේක අමාරු නෑ මේක හැමෝටම කරන්න පුළුවන්. මොකද අපිට එක්සෑම් එකට තව ටික දවසයි තියෙන්නේ. ඒක නිසා මේ දවස් ටික නිින්ද කැප කරලා ඔයා මහන්සි වෙලා කැපවීමෙන් වැඩ ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඒ තුනකට යන්න පුළුවන්. ඒක සහතිකයි. ඒක නිසා ඔයා මම මේ කියන පිළිවෙලටම වැඩ ටික කරගෙන යන්න. ඔයාලට බැරි වෙන්නේ කාටවත් බෑ කියලා නෑ. ඉතින් හැමෝටම පුළුවන් මේක කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක ලොකු හයියක් වෙයි කියලා. මොකද ඔයාලට දැන් ටයිම් ටේබල් හදා ඉන්න කාලයක් නෑ. ඒක නිසා මේ කියන විදිහට ඔයාලා වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම තමයි මම මේක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මේ ටයිම් ටේබල් එක. පුළුවන් නම් ඔයාලා ලියාගෙන ඒ විදිහට ඔයාලගේ වැඩ ටික කරගන්න. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ අපි එක දවසක් 3කට කඩා ගන්න ඕනේ ඔයාලගේ සබ්ජෙක්ට් 3ට. මේක දැන් පළවෙනි දවස අපි ගත්තොත් පළවෙනි දවස අපි කොටස් 3කට කඩා ගන්න ඕනේ. මුලින්ම නැගිටින්න ඕනේ උදේ 6ට. උදේ 6 ඉඳන් දවල් 12:30 දක්වා ඔයා සබ්ජෙක්ට් 1 එකට කාලය වෙන් කරන්න ඕනේ. සබ්ජෙක්ට් 1 එකට තමයි ඔයා උදේ 6 ඉඳන් දවල් 12:30 දක්වා වෙන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා දවල් 1 ඉඳන් හවස 7:30 වෙනකන් ඔයාගේ සබ්ජෙක්ට් 2 එකට ඔයා වෙන් කරන්න ඕනේ. පස්සේ ඔයාට ඉතුරු වෙලා තියෙන සබ්ජෙක්ට් එකට ඔයා රාත්‍රී 8 ඉඳන් පාන්දර 2 දක්වා කාලය ඔයාගේ සබ්ජෙක්ට් 3 එකට ඔයා වෙන් කරන්න ඕනේ. කියන්න ඕනේ ටයිම් ටේබල් එකේ ඔයාට නිදා ගන්න වෙන්නේ පැය 4යි. පැය 4ක් නිදාගත්ත කියලා මුකුත් වෙන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට පැය 4යි නිදා ගන්න තියෙන්නේ. ඔයා මේ පැය 4 නිදාගෙන මේ දවස් ටිකේ මහන්සි වෙලා ඔයාගේ එක්සෑම් එක උඩ දාගන්න. ඔයාට තව අවසයි තියෙන්නේ මේ දේ කරන්න. ඊට පස්සේ ඔයාට ඕන තරම් කාලෙ තියෙනවා නිදා ගන්න. එතකොට අම්මලා මුකුත් කියන්නෙත් නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන්. අම්මලා අපිට බනින්නෙත් නැහැ නිදාගත්තා කියලා. ඕන්නේ කොබලනවා කියලා බනින්නෙත් නැහැ. ඒක නිසා ඔයා මේ කාලේ දවස් ටික මේ පැය ගාන කැප කරලා ඔයාගේ වැඩ ටික කරගන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ ලොකු දුරක් යන්න ඔයාට මේක වැදගත්යි කියලා මම හිතනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේ දවස් ටික කැප කරලා මේ දවස් ටිකේ ඔයාගේ නිින්ද පොඩ්ඩකට කැප කරලා ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. ඊට පස්සේ මම කියන්නම් අපි අර බෙදාගත්ත කොටස් 3 දැන් අපි සබ්ජෙක්ට් 1 එකට යොදාගත්තනේ උදේ 6 ඉඳන් දවල් 12:30 දක්වා. ඉතින් මේ කාලය අපි බෙදා ගන්න ඕන නැවතත් උදේ 6 ඉඳන් 10 දක්වා ඔයාට අමාරු පාඩමේ තියරි සහ රිවිෂන් ඔක්කොම ටික ඔයා 6 ඉඳන් 10 දක්වා කාලය ඇතුළත පාඩම් කරගන්න ඕනේ. එක දවසට එක රිවිෂන් එකක් අනිවාර්යයෙන්ම ඉවර කරගන්න ඕනේ. ඒක නිසා තියරි සහ රිවිෂන් දෙකම ඔයා පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ 6 ඉඳන් 10 දක්වා. ඊට පස්සේ ඔයා 10:30 ඉඳන් 12:30 දක්වා කරන්න ඕනේ. ඒ පාඩමෙන් ඔයාලට තියෙන පසුගිය පේපර්ස්, ඒ කියන්නේ පාස් පේපර්ස්, ඒ ලෙසන් එකෙන් ඔයාලට කලින් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලලා ඒ දේවල් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න අවුරුදු 5ක් පස්සට තියෙන පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම ඔයා කරලා යන්න ඕනේ. ඒක ඔයාලට ලොකු හයියක් වෙනවා එක්සෑම් එකට. මොකද එතකොට අපි දන්නවා පේපර් එකක ප්‍රශ්න අහන පිළිවෙල මොකද්ද, ඒ වගේම පසුගිය අවුරුදුවල අහලා තියෙන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම මේ පැය දෙක තුල ඔයා පාඩම් කරපු පාඩමෙන් පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔන්න ওই විදිහට තමයි සබ්ජෙක්ට් 1 එක බෙදෙන්නේ. ඒකෙම ඔයා සබ්ජෙක්ට් 2 එකටත් දවල් 1 ඉඳන් හවස 5 වෙනකන් කාලය යොදා ගන්න ඕන. ඔයාගේ තියරි සහ රිවිෂන් ටික පාඩම් කරගන්න. 5:30 ඉඳන් 7:30 දක්වා ඒ පාඩමේ පාස් පේපර්ස් කරන්න ඕනේ. ඔයාගේ සබ්ජෙක්ට් 3 එකටත් අර මම කිව්වා වගේම රාත්‍රී 8 ඉඳලා 12 වෙනකන් ඔයා තියරි කොටස් සහ රිවිෂන් කොටස් පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ 12 ඉඳන් ඔයා 2 වෙනකන් ඔයාගේ ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. මම මේ ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. දිග පාඩම් තියනවා නම් ඔයා දවස් දෙකක් වගේ දාගන්න හැම සබ්ජෙක්ට් එකේම. ඔයාට පාස් පේපර්ස් කරනකොට ඔයාට අදහසක් එනවා ඔයා ලියනවාමයි කියලා තෝරගන්න ප්‍රශ්න මොනවද කියලා. ඒක පාස් පේපර්ස් කරද්දී ඔයාලට තේරෙයි. අනිවාර්යයෙන්ම ලියනවාමයි කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. මේ දවස් ටික ඇතුළත මේ පාඩම් ඔයාලට හරියට කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඒවා මේ දවස් ටික ඇතුළත අනිවාර්යයෙන්ම කවර් කරගන්න. දැන් උදාහරණයක් විදියට දැන් අපි ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක ගත්තොත් ඒකේ 1:50,000 කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක්. ඕක අනිවාර්යයෙන්ම අහනවනේ. ඒකට මේ දවස් ටිකේ ප්‍රැක්ටිස් කරන්න. ඒක ඔක්කොම එකම රටාවකට තමයි යන්නේ හැම පේපර් එකකම ප්‍රශ්න. පුළුවන් නම් මේ දවස් ටිකේ ඒ රටාව උරගෙන
ඒ විදිහට වැඩ ටික කරගන්න, ඒ විදිහට පාඩම් කරන්න, ප්‍රැක්ටිස් කරන්න, පුළුවන් තරම් පේපර්ස් කරන්න. පේපර්ස් කරනකොට අපිට නිකම්ම ප්‍රැක්ටිස් වෙනවා. පාස් පේපර්ස් කරන්න කිව්වේ මම ඒකයි. ඒ වගේම ඔයාට මම කිව්වනේ තියරි රිවිෂන් දෙකම බලා ගන්න කියලා. පැය 4 ඇතුළත බලාගද්දී ඔයාට පේපර් එකේ එන MCQ ප්‍රශ්න ටික නිකම්ම ගොඩ දාගන්න පුළුවන්. පාඩමෙන් අපි සමහර දැන් අපි මේ පාඩම දන්නේ නැත්නම් අපිට මේ පාඩමෙන් අහන MCQ කිසිම දෙයකට උත්තර ලියාගන්න බෑනේ. ඒක නිසා මම මේ කියපු ක්‍රමයට ඔයාගේ MCQ ටිකත් නිකම්ම හදාගන්න පුළුවන්. මේ දවස් ටික ඇතුළත අපි පාඩම් කරන දේවල් තමයි අපේ දෙයට තදින්ම කාවදින්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ලියනවාමයි කියලා ඔයා තෝරගත්ත ප්‍රශ්න ටිකක් ඇතිනේ. ඒ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම මේ දවස් ටික ඇතුළත පාඩම් කරන්න. අනිවාර්යයෙන්ම ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මම කියපු දේ වැදගත් වෙයි කියලා. ඔයාලා ඒ ටයිම් එකටම මේ විදිහටම වැඩ කරන්න. මේ දවස් ටිකේ නිින්ද කැප කරන්න, ෆෝන් එක පැත්තකින් තියලා මේ දවස් ටික කැපවීමෙන් වැඩ ටික කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. ඉස්සරහට අපිට එක්සෑම් එකෙන් පස්සේ මොනවද අපි කරන්න ඕනේ? ඒ වගේ ප්‍රැක්ටිකල් කට්ටියට අපි ප්‍රැක්ටිකල් කරගන්නේ කොහොමද? ඊපස්සේ ඇප්ලයි කරාට පස්සේ අපිට ඇපිටියුඩ් ටෙස්ට් තියෙනවා. ඔයාලට හැමදේම දැනුවත් කරනවා. ඒක නිසා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට හැමදේම මම හිමීට අරගෙන එන්න. 2026 එක්සෑම් ලියන නංගිලා මල්ලිලාට වැඩ කරන්න ඕනි විදිහ දැම්ම ඉඳන් කොහොමද අපි පාඩම් කරන්නේ? අපේ ටයිම් එක කොහොමද අපි පාඩම් වලට බෙදාගන්නේ? මේ එක්සෑම් එකට අපි කොහොමද දැම්ම ඉඳන් මහන්සි වෙන්නේ කියලා ඒ හැමදේම ඔයාලට මම කියලා දෙනවා. ඒක නිසා ඔයාලා දිගටම මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.